ජීවිතේ මේ කාලේ මහන්සි වෙන්න තරමක් තමයි කවදා හරි සැප විඳින්න හම්බ වෙන්නේ. ගෑනු ළමයෙක්ට අංක 1 චරිතය. ඒ කියන්නේ හොඳ හැදියාවක් තියෙන, හොඳ ගතිගුණ තියෙන. ඉගෙන ගන්න බෑ නම් ඉගෙන ගත්තේ නැතත් කමන්නේ. හැබැයි හොඳ නම්බුකාර විදිහට ජීවත් වෙන්න. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මිනිස්සු ගණන් ගන්න. ඕකට කියනවා මහ කැත කතාවක්. මම ඔයාලා හින්දා කියන්නේ මම ඔයාලට කියන්නේ පුළුවන් තරම් මහන්සි වෙන්න. ජීවිතේ මේ කාලේ මහන්සි වෙන්න තරමක් තමයි කවදා හරි සැප විඳින්න හම්බ වෙන්නේ. හොඳට ඉගෙන ගත්තා කියලා කියන්නේ ඉතින් මරු ගෑනු ළමයෙක්ට නම් ඉතින් පිරිමි ළමයෙක්ටත් එහෙමයි. ගෑනු ළමයෙක්ට නම් ඉතින් මාර වටිනාකමක්, මාර ආභරණයක්. ගෑනු ළමයෙක්ගේ අංක 1 මිනිසෙක් බලන්නේ අධ්‍යාපනය නෙමෙයි. පළවෙනි දේ තමයි මිනිසෙක්ගේ චරිතය. ගෑනු ළමයිට කියන්නේ. ගෑනු ළමයෙක්ට අංක 1 චරිතය. ඒ කියන්නේ හොඳ හැදියාවක් තියෙන, හොඳ ගතිගුණ තියෙන එන්නේ එහෙම ගෑනු ළමයෙක්ට නම් ඒ ගෑනු ළමයාට මාර වටිනාකමක් තියෙනවා. හරිද? ඒක එක. ඊළඟට දෙවෙනි සුදුසුකම තමයි අධ්‍යාපනය කියන එක. එතකොට අධ්‍යාපනය කියන එක ගෑනු ළමයෙක්ට නම් ඒක ආභරණයක් වගේ. පිරිමි ළමයිටත් එහෙමයි. පිරිමි ළමයිට වඩා සෑහෙන සමාජ අසාධාරණකම් වෙන්නේ ගෑනු ළමයිටනේ. පිරිමි ළමයිට එහෙම වෙන්නේ නැහනේ. ගෑනු ළමයි තමයි හැම තැනකම කොන් වෙන්නේ දෙවෙනි සැලකිලි හම්බ වෙන්නේ ගෑනු ළමයිට. එතකොට ගෑනු ළමයි කට්ටිය විශේෂයෙන් හිතට ගන්න ඕනේ මට කරන්න තියෙන කෑල්ල දැන් ඔයාලගේ අම්මලා අප්පච්චිලා මහා ලොකු කෝටිපති සල්ලිකාරයෝ නෙමෙයිනේ පුතේ. එතකොට මේ මිනිස්සුන්ගෙන් ඔයාට හම්බ වෙන්න තියෙන මේ ඉගෙන ගන්න කෑල්ල විතරයි. ඒ කෑල්ල ඇතුලේ කරන්න පුළුවන් උපරිම සෙල්ලම් දාන්න පුළුවන් උපරිම පිනුම් පනින්න. හැබැයි මතක තියාගන්න අධ්‍යාපනයටත් වඩා වටින්නේ මිනිස්සෙක්ගේ මොකද්ද? චරිතය කියන එක. ගෑනු ළමයෙක්ගේ හැදියාව කියන එක. ඒ දේවල් කවදාවත් සල්ලි දීලා ගන්න බෑ. උපාධි අරගෙන මේ දේවල් ගන්න බෑ. ඉගෙන ගන්න බෑ නම් ඉගෙන ගත්තේ නැතත් කමන්නේ. හැබැයි හොඳ නම්බුකාර විදිහට ජීවත් වෙන්න. මිනිස්සුන්ගෙන් කතා අහන්න නැතුව, අම්මා තාත්තගේ නම්බුව නැති කරන්න නැතුව ජීවත් වෙන්න. එතකොට ඒවා ඉගෙන ගත්තේ නැතත් කමන්නේ. ඔයාට හම්බ වෙන මාර වටිනාකමක් තියෙනවා. නැත්තම් ඔයාගේ එහෙම ඔයා හිතන්නකෝ. චරිතය හරියට පිළිවෙලක් නැහැ කියලා හිතන්නකෝ. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මිනිස්සු ගණන් ගන්න. ඕකට කියනවා මහ කැත කතාවක්. මම ඔයාලා හින්දා කියන්නේ මිනිස්සු කියන්නේ ළමයි ඒ කරන්නේ. ડોක්ටර් කෙනෙක් වුණත් එහෙමයි. ඉංජිනේර කෙනෙක් වුණත් එහෙමයි. ඕකේ මහ කතා කරන්නේ. ඒ හින්දා අංක 1 අධ්‍යාපනය නෙමෙයි අනිත් කෑල්ල තේරෙනව මොකද්ද කියන්නේ කියලා. එතකොට අධ්‍යාපනය කියලා කියන්නේ ඒක ඕගොල්ලෝගේ ජීවිතේට තියෙන හම්බ වෙන හරි ආභරණයක්. ඔය සෙමිනාර් එකේ මම ළමයිට කතා කරන්න දුන්නා ගෑනු ළමයිට. මේ මං කිව්වා කැමති කෙනෙක් ඇවිදින් මේ නංගිලා මල්ලිලා ඉස්සරහා කියන්න ඔයාලා පාඩම් කරපු විදිය. ඒක ගෑනු ළමයෙක් ඇවිදින් කිව්වා මෙහෙම කරා කියලා කිව්වා මට ඇත්තටම ආඩම්බර හිතුණා. ඒ ගෑනු ළමයාට මේ පිරිමි ළමයෙක් යාළු වෙන්න ඇහුවා. ඒ ඇහුවේ 11 වසරේ පළවෙනි වාරේ. ඒ ළමයා මගේ 6 වසරේ ඉඳන් පන්ති ආපු ළමයෙක්. එයා මාත් එක්ක හරි යාළුයි. ඒ කියන්නේ එයා මොන හරි කෑම එකක් ගෙනාවොත් මටත් දෙනවා. බත් එකත් එහෙම වේදාන කනවා අපි දෙන්න. එහෙම ඉතින් අර හෙන්න යාළුවෝ වගේ හිටියේ. එයාලගේ අම්මා මට කෝල් කරේ. ළමයා මේ පිරිමි ළමයෙක් එක්ක කතා කරලා තියෙනවා ටිකක් chat කරලා තියෙනවා WhatsApp එකේ. එහෙම සම්බන්ධයක් නැහැ සර්. සම්බන්ධයක් නැහැ කියලා එයා කිව්වා මට එහෙම සම්බන්ධයක් නැහැ. සර් චුට්ටක් කියන්නකෝ සර් කියන දේ අහනවා සර්ට හරි ආදරේ කියලා. ඒ වුණාට මම දන්නවා උතන ඒ ගෑනු ළමයා අම්මට කියපු නැති කතාවක් තියෙනවා කියලා මම දන්නවා. ඊට පස්සේ මම එයා හම්බ වුණාගෙන් පස්සේ මම එයාට කතා කරලා එයා දන්නවා අම්මා මට කිව්වා කියලා. ඊට පස්සේ මම එයා ගාවට ගිහින් කිව්වේ මේ මම ඔබ තෝ කියලානේ කතා කරන්නේ. මම කිව්වේ මේ මොකද්ද දැන් ඔබ කරගෙන තියෙන එක කියලා කිව්වා. ඊට පස්සේ සද්ද කරන්නේ නැතුව බිම් බලාගෙන හිටියා. ඊට පස්සේ මං කිව්වා උඹට මට කියන්න බැරි දෙයක් නැහැනේ. ඔබ මට හැමදේම කියනවනේ. මගෙත් හැමදේම මං උඹලා අතින් කියනවනේ. මං පන්ති ඉන්න ළමයිගෙන් මං හරි ආදරේ ළමෙක් ඔබ කියලා ඔබත් දන්නවනේ. එතකොට උඹට මට කියන්න බැරි දෙයක් නැහැ. හැබැයි මං දන්නවා ඔබ අම්මට කියපු කතාවට වඩා දෙයක් ඕක ඇතුලේ තියෙනවා. මම දන්නවා උඹලා දෙන්න අතර එහෙම සම්බන්ධයක් තිබ්බා කියලාත් මම දන්නවා. මට කියපන්කෝ දැන් උඹට මොකද්ද වෙන්න ඕනේ? මගෙන් මොකද්ද වෙන්න ඕනේ? ඊට පස්සේ කිව්වා සර් මං අම්මට කිව්වේ නෑ. උනාට මට ඒ පිරිමි ළමයාත් එක්ක එහෙම කතා බහ කරා. ඒ කියන්නේ ඒ ෆෑගක් තිබිලා. හැබැයි සර් මට බය හිතුණා මට සර්ලාට මූණ දෙන්න බැරි වෙයි අම්මට මූණ දෙන්න බැරි වෙයි. ඒ හින්දා සර් මට ඒක නවත්තන්න මං උපරිම කරනවා සර්. මට දැන් ඒක නවත්තන්නයි ඕනේ. මට ඉස්සර හිටපු මාව බලා ගන්න ඕනේ කියලා. මට දුක හිතුණා. ඒක නෙමෙයි. එයා කිව්වා මට ඒක කරන්න බැරි වුණොත් ඒක තමයි මට දුකම හිතුනේ. මට ඒක කරන්න බැරි වුණොත් මම මැරිලා ඉපදිලා හරි මං ආපහු මම හිටපු මම වෙනවා කියලා කිව්වා. මට දුක හිතුණා. ඊට පස්සේ මං කිව්වා හරි කියන්න කියලා. මං ඊට පස්සේ යාට කරන්න ඕනේ දේ මොනවද කොහොමද කරන්න ඕනේ වැඩ ටික මං කිව්වා. ඒ ළමයා ඒ 9ක් ගන්න ළමයෙක් මගේ පන්තියේ. ඒ කෙල්ල ඒ 9ක් ගන්න ළමයෙක් ඒක ඉස්සරහට ඉතින් ඔයාලා හම්බෙන්නේ නැති මට. ඔයාලා නංගිලා මල්ලිලාට මං මෙහෙම කියලා මං කියනවා. එතකොට එහෙම සීන් එකක් තියෙනවා. හරි.